නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පර්වත සීමාව එතකොට ඒ කතා කළ විදිහට විවිධ අපිට විදිහින් ටිකක් ණය ටිකක් කල්පනා කරන්න පුළුවන්. ඔය අනුසාරයෙන් ඉතින් විවිධ තව අවස්ථා මුණ ගැහෙන්න පුළුවන්. ඒ බඳු අවස්ථාවන් ඉතින් ඒ තැනට ගලප ගන්න මේ මූලික ණය ටික අපි ඔළුවේ තියෙන්න ඕන. ඔළුවේ තියා ගන්න ඕන. ඊළඟට කියනවා දැන් ඔන්න මේ විදිහට සීමාවක් බැන්දා. ඛණ්ඩ සීමා නීච වත්තුකා හෝති. මේ හදපු ඛණ්ඩ සීමාව බද්ධ සීමාව නීච වත්තුකා හෝති. නීච වත්තුකා කියලා කියන්නේ ඇයි? නීචයි පහත් නීච වත්තුකා. ඒ කියන්නේ ඛණ්ඩ සීමාව හදලා තියෙන භූමිය ටිකක් පහත් භූමියක්. තං පූරෙත්වා උච්චවත්තුකං කරොන්ති. පස්සේ මොකද කරන්නේ? ඕක පුරවලා උච්චවත්තුකං කරෝති. ටිකක් උස් වත්තුවක් වකට පත් කරනවා. ඔතන වත්තුහ කියන එකෙන් අදහස් කරන්නෙම භූමිය. හරිද? භූමිය. එහෙනම් අන්න ඒ භූමිය ටිකක් ඔසවනවා. උච්ච වත්තුකං කරොන්ති. දැන් සීමාව සම්මත කළේ කොතනදීද? නීච වත්තුහෙදී. යට පිහිටි මට්ටමේදී තමයි සීමාව සම්මත කළේ. දැන් මොකද කළේ? අර විදිහට පස් වගේ ගල් වගේ මොනවා හරි දාලා මේක ඉහළට ගත්තා. මොකද වෙනවයි කියලා කියන්නේ? ඔව් සීමා ඒව. වෙනසක් නැහැ. මේක අර ඒකා බද්ධව නම් ඉහළට යන්නේ ඒක සීමාවක්ම තමයි. සීමාවක්ම තමයි. මේකේ තව පුංචි පුංචි වෙනස් ඒක අපි අටුවාවෙම කතා කරමු. ඊළඟට කියනවා සීමාය ගේහං කරොන්ති. ඔය සීමාවේ ගයක් හදනවා. ඒක සීමට්ඨකං ඒව හොති. ඒකත් සීමාවේ පිහිටියා වූම දෙයක් වකට පත් වෙනවා. ඒ කියන්නේ අර සී කියන්නේ එතනත් භික්ෂුවක් ඉන්නවා නම් උන්වහන්සේත් ඒ කියන්නේ ගේ හදලා ගේ වහලේ උඩ කියමුකෝ. වහල උඩ භික්ෂුවක් ඉන්නවා. වහල යට තමයි සීමාව තියෙන්නේ. යට භික්ෂුන් වහන්සේලා 21 නමකට අභානයක් කරන්න පුළුවන්ද? බෑ. උන්වහන්සේ අත්පස නැහැ කියලා එහෙම බෑ. නේද? අත්පස නොහිටියත් උන්වහන්සේ කර්මය කෝප්‍ය කරනවා. ඇයි හේතුව? මේ gedara මේ කුටිය සීමට්ඨකයි. ඔය දෙකම එකයි. කියන්නේ අපි එකටයි විශේෂයෙන් ඛණ්ඩ සීමා කියන වචනේ ගන්නෙ. ඔව් අපි අර කියේ මේ ඒ තියෙන විහාර භූමියෙන් කොටසක් කඩලා ගන්නවා වගේ. දැන් මහා සීමා සංඛ්‍යාවට ගියොත් එහෙම අපි නිමිති විදියට ඔන්න පර්වතයක්, නුග ගහක්, මාර්ගයක් මේ මුළු විහාර භූමියම විශාල ප්‍රදේශයම අල්ලනවා. ඉතින් ඒකට ගියපුවාම යම් පලිබෝධයක් එනවා. පුංචි විනය කර්මයක් කරන්න උනත් අර මහා ප්‍රදේශයේ එක්ක භික්ෂුන් වහන්සේලා අත්පසට එන්න ඕන නැත්නම් ඡන්දයෙන් එන්න ඕන. ඒ අපහසුතාව මගහැර ගන්න මොකද කරන්නේ අපි? ඛණ්ඩ සීමාවක් හදනවා මේ වගේ පුංචි එකක්. අව මේ කී නමක්ද? 21 නමකට ඉන්න පුළුවන් වෙන. එතනදී නිමිති කීර්තනයක් සිද්ධ කරනවා. කීර්තනය කරලා අන්තිම නිමිත්තත් එක්කලා ගැටෙනවා. අන්න බද්ධ සීමා එනවා. ඛණ්ඩ මේ අර ඛණ්ඩ සීමා කියන්නේ බද්ධ සීමාවක්ම තමයි. මේ විදිහට බඳින සීමාව කොච්චර කාලයක් තියෙනවද? යාව සාසනාන්තර දානා න විගච්ඡති. ඔය විදිහට අර සීමාවක් බඳිද්දී පහළට බහිනවා කියවන සීමාව නැත්නම් මේ විදිහට ඉහළට ඒකාබද්ධව ඉහළට සීමාවක් නගිනවා කියවනේ. ඒ බහැපු හෝ නැගපු හෝ නැත්නම් මේ සම්මත කරපු හෝ සීමාව කොච්චර තාක්ද? යාව සාසනාන්තර දාන. ශාසනය අතුරුදහන් වන්නේ යම් තාක්ද
ඒ කියන්නේ පැහැදිලි මේ ඉතින් මනුෂ්‍ය මොකද මේ සීමාවක් අවශ්‍ය වෙන්නේ කාටද? උපසම්පන්න භික්ෂූන්ටනේ. එහෙනම් මේ මනුෂ්‍ය ලෝකේ ශාසන අන්තර්ධානය වන තෙක් මේ සීමාව අහෝසි වන්නේ නැහැ. එහෙනම් ওই සීමාව ඔය විදිහට කියවා. දැන් කියනවා සීමාය පොක්කරණින් කනන්ති සීමායේව සීමාව මැද්දේ පොකුණක් හරනවා වෙනසක් වෙනවද? නැහැ. සීමාවම තමයි. එහෙම කළා කියලා සීමාව උගුල්ලන්ට බෑ. ඕඝෝ සීම මණ්ඩලං ඔත්තරිත්වා ගච්ඡති. ගම් වතුරක් එනවා මේ දැන් මේක අපි කියමු නීච වත්තුක භූමියක් කියලා තාම. මොකද වෙන්නේ? සම්පූර්ණ මේකෙන් යට වෙලා යනවා. ගම් වතුරේ යට වෙලා යනවා. සීමා මාලකේ අට්ටං බන්ධිත්වා සීමා මාලකේ මේ අටල්ලක් බැඳලා කම්මං කාතුන් වට්ටති. කමක් නැහැ එතන විනය කර්ම කරන්න කියනවා. නේද? ඒ කියන්නේ ඉන්න භූමිය තුල අද වගේ උපෝස්ථාගාරයක් තාම හදලා නැතිනම් ඒ භූමියේ නිකන් බිම විතරක් නම් තියෙන්නේ. ඒක උඩ පුංචි අටල්ලක් හදලා ඒක උඩ විනය කර්ම කරන්න පුළුවන් කියලායි මේ කියන්නේ. කම්මං කාතුන් වට්ටති. සීමාය හෙට්ටා උමංග නදී හෝති. ඔන්න පුංචි අතරේක විශේෂ කතාවකට එන්නයි හදන්නේ. සීමාව පහලින් තියෙනවා උමංග නදියක්. උමංග නදියක් කියන්නේ ඔව්. නදියක් ඒක උමං මාර්ගයකින් තමයි යන්නේ. සීමාව යටින් ඒක ගලා බසිනවා. ඉද්ධිමා බික්කු තත්ත නිසීදති. ඔතන 이르දිමත් භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. කියනවා අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි අවස්ථාව මොකක්ද? ඔය යටින් ගලන නදිය සචේසා නදී පඨමං ගතා සීමා පච්ඡාබද්ධා. සීමාව බැඳලා තියෙන්නේ පස්සේ ගංගාව පඨමං ගතා මුලින් ඉඳන් මේ කියන්නේ යටින් ගඟ ගලලා තියෙනවා. ගඟ ගලලා තියෙනවා. එබඳු තැනක එහෙනම් අර 이르දිමත් භික්ෂුන් වහන්සේ ඔය නදියේ ඉන්නවද? නදී ඒ වතුරට බැසගෙන ඉන්නවද? කියනවා කම්මං න කෝපේති. කර්මය කෝප්‍ය කරන්නේ නැහැ. අපි ටීකාවත් බලමු ඇයි එහෙම කියන්නේ කියලා. ඊළඟට අත්ථ පඨමං සීමා බද්ධා. ඉස්සල්ලාම සීමාව බඳිනවා. පස්සේ කාලයක මොකක් හරි හේතුවක් නිසා පච්චහන් නදී ගත මෙතනින් මොකක් හරි මේ උමගක් හැරිලා හරි හාරලා හරි වුණ පස්සේ තමයි මේ සීමාව යටින් ගඟක් ගලාගෙන යන්නේ. මොකද වෙන්නේ? කම්මං කෝපේති. කර්මය කෝප්‍ය වෙනවා කියලා කියනවා. කර්මය කෝප්‍ය වෙනවා කියලා කියනවා. හෙට්ටහා පටවි තලයට හිතවපන කෝපේති ඔය විදියට ගංගාවක් නැහැ 이르දිමත් භික්ෂුන් වහන්සේ නමක් මේ යට පිහිටලා තියෙන උතන හෙට්ටහා පටවි තලය කියන එකෙන් අදහස් කරන්නේ අර නිකන් සම්පූර්ණ පොළොවම කියන එකමත් නෙමෙයි අන්තරා භූමි විවරේ මේ සීමාවේ පහළ මේ හරි යම් භූමි විවරයක් මෙහෙන් එන්න පුළුවන් තැනක් තියෙනවා කියමු. මෙතන භික්ෂුන් වහන්සේ නමකට දෙනමකට ඉන්න පුංචි සිදුරක් වගේ ඉඩක් තියෙනවා. ඉතින් එහෙම භික්ෂුවක් වැඩ ඉන්නවා නම් එහෙම උඩ කර්මය මුන්වහන්සේ කෝප්‍ය කරනවා. ඒකයි කියන්නේ. හරි. මොකද සීමාව යටට බහිනවා කියලා කියවනේ. ඔතනදී දැන් කලින් කියවනේ අර නදියක් සම්බන්ධව සිද්ධියක් නේද? ටීකාචාර්යන් වහන්සේ කියනවා පොක්කරණින් කනන්තේ සීමායේ ඉති පොකුණක් හැරුවත් උතන සීමාවක් වෙනවා. මේ කියන්නේ එත්ත සචේ හෙට්ටා යම් හේකින් මේ පහළ උමග්ග නදී සීම පමානතෝ අනූනා සීමාව තියෙනවා. කොහොමද කන්නේ? හරි මෙහෙම පොඩ්ඩක් 3D හිතන්න. හරිද? කොහොම සීමාව තියෙනවා. මෙච්චර පළලයි සීමාව. දැන් මොකද වෙන්නේ? යට පිහිටලා තියෙන මේ උමං නදිය සීමා පමානතෝ අනූනා. ඒ කියන්නේ මේ සීමාවේ උඩ තියෙන ප්‍රමාණයට වඩා අනූනා කියලා කියන්නේ න ඌනා. පුංචි නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයෙන් පහලින් ඇතුලෙන් ගඟක් ගලනවා. උමං නදියක් ටිකක් පළලට මේක යටින් ගලනවා.
එතකොට මොකද වෙන්නේ? සීමාච පච්චාබද්ධා. සීමාව පස්සේ බඳින්නේ. එහෙම බඳින ලද්දා වූ සීමාව අපි කියවනේ උඩ මෙහෙම බැඳපුවාම පහළට බහින්න පුළුවන් නම් ඒක පටවි සන්ධාරක ජලයට බහිනවයි කියලා. හැබැයි මෙතනදී පටවි සන්ධාරකයට යන්නේ නැහැ. හේතුව සීමාව බඳිද්දි මෙතනින් තියෙනවා සීමා ප්‍රමාණයට වඩා විශාල. හරිද? ඒකයි මේ කිව්වේ මේ ප්‍රමාණයට වඩා පළල වැඩි. මේකනුත් වැඩි. එහෙනම් සම්පූර්ණ මේ සීමාව බහින්නේ කොතෙන්ද? මෙන්න මෙතන මේ ජල මට්ටමට. ඒක නිසා කියනවා නදිතෝ උපරියව. මේ නදියෙන් ඉහළ ටිකේ විතරයි ওই සීමාව පිහිටන්නේ. මෙතනින් පහළට සීමාව බහින්නේ නැහැ. හරිද? දැන් බලන්න අට කතාවේ මුලින්ම කිව්වේ ඕන් ওই කාරණේ. සචේසා නදී පටමං ගතා සීමා පච්චාබද්ධා කම්මං න කෝපෙති. කර්මය කෝප්‍ය කරන්නේ නැහැ කීවා. ඇයි එහෙනම් කර්මය කෝප්‍ය කරන්නේ නැත්තේ? මේ ගඟ ගාවට ආපුවාම සීමාව කලියෙන්ම නතර වෙලා එතනින් පහළට සීමාව බැහැලා නැහැ. සීමාව බැහැලා නැහැ. හැබැයි ආයෙත් අපි ටීකාවට ගියොත් ඔව් ඊළඟට මෙතන ගඟ තිබ්බේ නැත්තම් එහෙම මොකද වෙන්නේ? මේ පහළටම සීමාව බහිනවා. සීමාව බැස්සොත් එහෙම ආයෙක විනාශ කරන්න පුළුවන්. ඒක විනාශ කරන්න බෑ. ඒකයි කිව්වේ එහෙනම් දැන් පස්සේ බඳිනවා යටින් උමං ඇලක් ඒකේ ඉන්න භික්ෂුන් වහන්සේ නමක් මේ විනය කර්මය කෝප්‍ය කරනවා. ඒකයි කිව්වේ සීමාවේ පොකුණක් බැන්දොත් එහෙම පොකුණත් මොකක්ද? පොකුණත් සීමාවට අයිතිවන්නා වූ දෙයක්. හරි. අට කතාවේදී කිව්වේ සීමාය පොක්කරණින් කනන්ති සීමායේව ඒකත් සීමා සංඛ්‍යාවටම යනවා කියලා. ඒ විනිශ්චය එතනින් මතක තියා ගන්න. හරිද? දැන් කියනවා මොකක්ද? සීමා මාලකේ වටරුක්ඛෝ හෝති. සීමා මාලකයේ තුල ඔතන සීමා මාලකය කියලා කියන්නේ මොකක්ද? ඒකෙන් අදහස ගන්න එපා අර අද කාලේ වගේ පන්සල් වල තියෙන සීමා මාලකය කියපුවා මොකක්ද අදහස් වෙන්නේ? උපෝසථාගාරයනේ. ඒ ගෙයක්නේ බිල්ඩිමක්නේ. මෙතනින් අදහස් කරන්නේ මේ ඒ බිල්ඩිමක් කියන අදහස නෙමෙයි. ඒ සම්මත කරපු භූමිය තියෙනවා. මේක තමයි ඒ සම්මත කරපු භූමිය. ඔන්න ඔය භූමි කොටස තුල ගහක් හැදලා තියෙනවා. මොකක්ද ඒ ගහ? වටරුක්ඛෝ. වටරුක්ඛෝ. මොකේටද ඒ වටරුක්ඛය කියලා කියන්නේ? ඔව් විශේෂයෙන්ම අපි වටරුක්ඛය කියන එකට ගන්නේ නිග්‍රෝධ වෘක්ෂය. ඒ කියන්නේ නුග ගහ. නුග ගහ. ඇයි හේතුව ඒ නුග ගහ ගන්න? ඔව් මෙතනදී නම් විශේෂ හේතුව ඉස්සරහට කතා කරන විනය විනිශ්චය මුල් කරගෙන තමයි දැන් මෙතනදී කතා කරනවා එහා පැත්තේ සීමාවත් එක්කලා මේ සීමාව සංකර කරන්න පුළුවන් හැකියාවක් තියෙන ගහක් තමයි මේ ගන්න. ඉතින් ඒ හැකියාව අඹ ගහක තියෙනවා නම් ඒකත් ඔය නාය ක්‍රමයේ තුලටම බහලන්න පුළුවන්. ටීකාවේ කියනවා වටරුක්ක හොති ඉදං පාරෝහෝපත්තම්භේන අති දූරම්පි ගන්තුම්. පාරෝහ කියන්නේ මොනවටද? පාරෝහ අර මේ ගහේ තියෙන්නේ මේ අත්තෙන් පහලට මුල් ඇදෙනවා. ටික කාලයක් ගියපුවම මොනවද? කරු. ඔව්. ඔව්. මේ අතු වලින් පහලට එන්නේ දැන් මුලින් නිකන් ඔක කෙන්දක් වගේ එන්නේ. හැබැයි කාලයක් ගියපුවා මොකද? ඕක නිකන් මේ අර අත්තක් වගේ හරි හයියයි. ඊන් පස්සේ මොකද කරන්නේ? මේ අත්ත මේකේ සපෝට් එක ගන්නවා. අත්ත තා පොඩ්ඩක් මෙහෙට යනවා. ආයෙ මුල් දානවා. ආයෙ යනවා. ඔය විදිහට නුග ගහක අත්ත සෑහෙන ඈතට විහිදෙන්න පුළුවන් කාලයක් යනවත් එක්කලා. ඒකයි කියන්නේ අති දූරම්පි ගන්තුම් සමත්ත සාකහ සමංගිතාය උත්තං. ඊතා දුර යන්න පුළුවන් වන අතු ඔය නුග වෘක්ෂයක තියෙන්න පුළුවන් ඒක නිසා. ඒක නිසා විශේෂයෙන් මට රුක්කේ ගත්තා මෙතනදී. නමුත් ඉතින් සබ්බ රුක්ඛ ලතාදීනම්පි සම්බන්ධෝ න වට්ටති ඒව. අයි කියන්නේ මේ ඉස්සරහට මේ විනය කරුණත් එක්කලා ඔය ගැටල කතා කරන්නේ. මෙහෙම යන්න මොකද වෙන්නේ? එහා පැත්තේ ගහක් තිබුණොත් එහෙම එහා පැත්තේ බද්ධ සීමාවක ගහක් තිබුණොත් එහෙම එයාත් එක්කලා මේක සංසට්ට වෙන්න පුළුවන්, හැප්පෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්. ඊළඟට ඉතින් මේ
පොදුවේ ඉතින් මේ බඳු ලක්ෂණයේ තියෙන තවත් ගහක් තියෙනවා නම් ඒ බඳු ගහක් වුණත් මෙතනදී නම් ගන්න පුළුවන්. බලන්න අට කතාවේ එතකොට මොකද කියන්නේ? වටරුක්කෝ හෝති තස්ස සාකහාවා. ඒ නුග ගහේ තියෙන අතු හෝ වේවා සතෝ නිග්ගත පාරෝ හෝවා. මේ නුග අත්ත වෙන්න පුළුවන්. එහෙම නැතිනම් නුග අත්තෙන් පහළට ඇදුණු මුලක් හරි වෙන්න පුළුවන්. මේක මොකද වෙන්නේ? පාරෝ හෝවා මහා සීමාය පඨවි තලංවා මහා සීමාවෙහි තියෙන මහා සීමාවේ භූමිය වෙනවා. එහෙම නැතිනම් තත්තජාත රුක්ඛාදීනීවා ආහච්ච තිට්ඨති. පැහැදිලිද කියපු කතාව? ඒ කියන්නේ හිතන්න දැන් ඔන්න ඛණ්ඩ සීමාවක් තියෙනවා. මේක තමයි අපේ ඛණ්ඩ සීමාව. ඒ කියන්නේ මේ බද්ද පොඩියට හදාගත්තු විහාරේ බද්ද සීමාව. මේකේ ඔන්න නුග ගහක් හැදිලා තියෙනවා. ඔය නුග ගහේ මේ විදිහට අත්ත තියෙනවා. දැන් ඛණ්ඩ සීමාව මෙතනින් ඉවරයි. පළවෙනි සිද්ධිය තමයි ඔය නුග ගහේ අත්ත ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා සීමාවෙන් එළියට පැනලා එහා පැත්තේ මහා සීමාවේ භූමිය ගිහිල්ලා අත්ත වදින්න බැරිද? අත්ත වදින්න පුළුවන් පළවෙනි විකල්පය. දෙවෙනි විකල්පය තමයි මේකෙන් අර බහින කරුමුලක් එහා පැත්තේ මහා සීමාවේ භූමිය ස්පර්ශ කරන්න බැයිද? දෙවෙනි ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි මහා සීමාවේ හැදිලා තියෙනවා තව ගහක්. මහා සීමාවෙත් ගහක් තියෙනවා. ඒ මහා සීමාවේ ගහේ අතුත් එක්කලා මේකෙන් එන අත්ත එකට එක මිශ්‍ර වෙනවා. එහෙම නැත්නම් මේකෙන් යන මුලක් ගිහිල්ලා මේ මහා සීමාවේ තියෙන ගහ වෙලනවා. දැන් මොකද වෙන්නේ? බද්ධ සීමාවේ තියෙන ගහත් එක්කලා බද්ධ සීමාවෙන් බැහැර තියෙන මහා සීමාවේ ඔන්න ගහක් හෝ නැත්නම් ඒ භූමිය හෝ එකට ස්පර්ශ වීමක් වෙලා තියෙනවා. ඔන්න ඔය සිද්ධිය. දැන් බලන්න එතකොට මොකක්ද කියන්නේ කියලා. හත්ත ජාත රුක්ඛාදීනීවා ආහච්ච තිට්ඨති. ඒ යටගත්තා වූ ගස් ආදිය හෝ ගටලා පිහිටනවා. මහා සීමං සෝධෙත්වාවා කම්මං කාතබ්බං. පළවෙනි විකල්පය මහා සීමාව සෝධනය කරන්න ඕනේ. මහා සීමාව පිරිසුදු කරන්න ඕනේ. මහා සීමාව පිරිසුදු කරලා මේ කර්මය සිද්ධ කරන්න කැපයි. එහෙම නැතිනම් තේවා සාකහා පාරෝහෝ පාරෝහා කින්දිත්වා බහිට්ඨකා කාතබ්බා. මෙහෙමත් කරන්න පුළුවන් නේද? ඒ අර මහා සීමාවෙත් එක්කලා බැඳිලා තියෙන පාරෝහ මොනවද පාරෝහ කියලා කියේ? මේ යන මුල් ආදිය එහෙම නැත්නම් මේ අතුත් ඔතනදි ගන්න පුළුවන්. සාකහ පාරෝහ දෙකම තියෙනවනේ. මේ යන අත්ත හෝ වේවා අතු හෝ වේවා ගිහිල්ලා තියෙන මුල් හෝ වේවා චින්දිත්වා ඒවා කපලා දාලා බහිට්ඨකා කාතබ්බා. දැන් මේක බහැර පිහිටියා වූ එකක්. බහැර පිහිටියා වූ එකක්. පැහැදිලිනේ? ඒක නිසා මේ දැන් හිතන්න ඒකෙන් කියන්නේ හරියට මේ සීමාව කෙලින් එන්න මේක බ්ලේඩ් එකකින් කපනවා වගේ එහෙම කපන එකක් එහෙම නෙමෙයි. මේකත් එක්කලා තියෙන සම්බන්ධෙහි කපන්නේ. සම්බන්ධ කපපු ගමන්ම මේක මොකක්ද? මේක ආකාශට්ටයි. අර මේ තලයේ තියෙන දෙයක් හා ගැටිලා නැහැ. හුදෙක්ම ආකාශයේ පිහිටලා තියෙන්නේ. එහෙනම් එහා පැත්තේ තියෙන එකක් එක්කලා සංකර වීමක් ඇත්තේ නැහැ. ඔතනදී මොකක්ද මේ මහා සීමං සෝධෙත්වා කියලා කියේ? මහා සීමාව පිරිසිදු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? එතනදී මහා සීමාව පිරිසිදු කරනවා කියලා කියන්නේ ඒ වටේ තියෙන ගස් කොළන් ටික කපන ඉවත් කරන එක තමයි අර දෙවෙනි එකෙන් කියේ. පාරෝහ සහ සාකහ වලින්. මහා සීමාව පිරිසිදු කරනවායි කියලා කියන්නේ ටීකාචාර්යන් වහන්සේ කියනවා මහා සීම ගතානං සබ්බේසං භික්ඛූණං. හිතන්න දැන් මේක තමයි මහා සීමාව කියලා. මේ මහා සීමාවේ යම්තාක් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවද? හත්ථපාස ආනයන පළවෙනි විකල්පය උන්වහන්සේලා සියලු දෙනාම ඛණ්ඩ සීමාවේ අත්පසර වඩම්ම ගන්න ඕන. දැන් මහා සීමාව පිරිසුදුයි. එහෙම නැතිනම් බහිකරණ ආදී වශයෙන් මුන්වහන්සේලාට පොඩ්ඩකට කියන්න ඕන මේ මහා සීමාවෙන් එළියට යන්න කියලා. හැබැයි මේ ප්‍රශ්නේ ආවේයි. මේ නුග ගහ ගිහිල්ලා සංකර කරා එහා පැත්තේ ගහක හරි භූමිය හරි අත්තක් වැදලා හරි මුලක් ඇදලා හරි.
ඔන්න ඔය ප්‍රශ්න නිසායි මේ මහා සීමාව ශෝධනය කරන්න ඕනේ. ඉතින් කියනවා ඒතේන සබ්බ විපත්තියෝ මෝචෙත්වා. මේ විදිහට අර සියලු විපත්ති දුරු කරලා පුබ්බේ සුට්ටු බද්ධානම්පි දින්නම් බද්ධ සීමාන. දැන් කලින් සීමාවක් බඳිද්දී නේද? සීමාව බඳිද්දී දැන් අර සීමාවක් බැන්දට එතන සීමාව කරාට පණෙව්වට සීමා අසීමා වෙන අවස්ථා දැන් ඉස්සෙල්ලා කතා කළානේ නේද? පර්වත මස්තකේ බැන්දොත් එතන සීමාවක් වෙනවද නැද්ද? පහළට යනවද නැද්ද? ඔය වගේ කරුණු ගොඩාක් කතා කළානේ. එහෙනම් ওই සියලුම දෝෂ ටික අත්හැරලා දාලා ඔන්න දැන් සීමාවක් බඳිනවා. හැබැයි එහෙම බැඳපු සීමාවක් වුණත් නේද? එහෙම බැඳපු සීමාවක් වුණත් සුට්ටු බද්ධානම්පි දින්නම් බද්ධ සීමානං මේ බද්ධ සීමා දෙකක පච්චා රුක්ඛාදී සම්බන්ධේන පස්සේ අවස්ථාවක මහා සීමාවත් යම් එක් බද්ධ සීමාවක් ඛණ්ඩ සීමාවත් එක් බද්ධ සීමාවක් මේ බද්ධ සීමා දෙකේ පිහිටලා තියෙන ගස්වල රුක්ඛාදී සම්බන්ධේන uppajjanako ඊදිසෝ පාලි මුත්තකෝ සම්භේද දෝෂෝ අත්හිරි දස්සේති මේක පෙළේ ඍජුව නැහැ හැබැයි අර මේ සීමාය සීමං සම්බින්දති සීමාය සීමං අජ්ජෝත්තරති අන්න ඒ වගේ ණය ක්‍රම මත පිහිටලා මේක මෙතනදී විග්‍රහ කරනවා මේක එහෙනම් සීමාව බඳිද්දී වෙන දෝෂයක්ද නැහැ සීමාව බඳිද්දී දෝෂයක් ආවොත් පස්සේ ඒක උපක්‍රමයකින් නැති කරන්න පුළුවන්ද බෑ හැබැයි මේක සීමාව පිහිටියන් පස්සේ එන සංකර දෝෂයක් මේක උපක්‍රමයකින් අයින් කරන්න පුළුවන් දෝෂයක් ඒක නිසා ඒ විකල්පයේ ඒ ක්‍රමය තමයි මේකේ අතු කපනවා මේ අර සම්බන්ධතාව බෙදෙන එක ක්‍රමයක් නැත්නම් භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම අත්පසට ගේනවා නැත්නම් සියලු දෙනාම භික්ෂුන් වහන්සේලා මහා සීමාවෙන් බැහැරට ගෙනියනවා පැහැදිලි නේද ඉතින් ඕකේ අතිරේක අදහසකුත් ටීකාචාර්යන් වහන්සේ කියනවා යථාච අයං පච්චහා නවට්ටති යම් විදිහකට මෙතනදී මේ පස්සේ මේ සීමාව ඛණ්ඩ සීමාව සහ මහා සීමාව තුල පච්චහා නවට්ටති සීමාවේ බැඳා පස්සේ දැන් බඳින ලද සීමාව කොයි විදිහේ සංකර භාවයක් වටින්නේ නැහැ වගේම ඒවන් වජ්ජමානක්ඛනේ අපි මේ විදිහට සීමාව බඳින අවස්ථාවේදී වුණත් තාසං රුක්ඛාදී සම්බන්ධයේ සති තා බන්දිතු න වට්ටතිරි දට්ඨබ්බා. එහෙනම් සීමාව බඳින අවස්ථාවේදී මේ ඛණ්ඩ සීමාවට අපේක්ෂිත තැන ගහක් ඇදලා ওই විදිහට අතු විහිදලා ගිහිල්ලා මහා සීමාවේ තියෙන තැනත් එක්කලා අතු බැදලා තියෙනවා නම් ඇත්තයි. තව මෙතන ඛණ්ඩ සීමාව බැඳලා නැහැ. නමුත් ටීකාචාර්යන් වහන්සේ කියනවා න වට්ටතිටි දට්ඨබ්බා. පස්සේ වටින්නේ නැත්තම් සීමාව බඳින වෙලාවෙදිත් ඒක වටින්නේ නැහැ. එහෙනම් එතන ඒක සීමා දෝෂය සංකර දෝෂය අයින් කරලම තමයි සීමාව බඳින්න ඕනේ කියලා කියනවා. ඊළඟට තවත්ම කේචිවාදයක් ටීකාචාර්යන් වහන්සේ මෙතනදී ගෙනහලා පෙන්නනවා. කේචිපන මහා සීමං වා සෝදෙත්වා. ඔය එතනදී මහා සීමං සෝදෙත්වා කියන එකෙන් අදහස් කරලා තියෙනවා කියන්නේ එත්ත මහා සීමා ගතා භික්ඛු යතාතං සාකං වා පාරෝහං වා කාය පටිබද්දෙහි න පුසන්ති. දැන් හොයන්න බෑ නේද? ඛණ්ඩ සීමාව තියෙනවා ගහක් තියෙනවා. මහා සීමාව වටේ පිටලා තියෙනවා. ඒකෙත් ගහක් තියෙනවා. මේකෙන් ගියපු අත්තක් කොහොම තියෙනවා? හරිද? අපි කියමුකෝ මේක කරුමුලක් බහැලා තියෙනවා කියලා මහා සීමාවට. කේචිවාදයකින් කියනවා මෙතනින් අදහස් කරලා තියෙන්නේ මහා සීමාවේ ඉන්න භික්ෂුවක් කාය පොට්ටබ්බ විදිහට මේක ගැටලා ඉන්නවා. හරිද? මේ කාය පටිබද්ධයකින් මේ කරුමුල ස්පර්ශ කරලා ඉන්නවා. මේක අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් මේ ගහ අල්ලගෙන ඉන්නවා. ඉතින් අන්නේ භික්ෂුන් වහන්සේ ඉවත් කිරීම මාත්‍රයෙන් සීමාව පිරිසිදු වුණා කියලා ගන්නට කියලා. නමුත් මෙතනදී පැහැදිලිවම ටීකාචාර්යන් වහන්සේ කියනවා තං න යුත්තං. ඒක සුදුසු නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ නේද? මොකද දැන් මේ ඒ සෝදනය වෙන්න ඕනේ මේ භික්ෂුන් වහන්සේ අයින් කිරීම මාත්‍රෙන්ද? අන්න මේ සීමා සංකර දෝෂය අයින් කරන්න ඕනේ. සීමා සංකර දෝෂය. ඒක නිසා එළියේ ඉන්න භික්ෂුන් වහන්සේ මේක යන කරුමුල ඇත්තයි. එහෙම අල්ලන් ඉදි සංකර වෙන්නේ නැද්ද? සංකරයි. හැබැයි මෙහෙම අල්ලන් ඉදි මෙතනින් ගහ අත්ත කැපුවොත් අන්න නැහැ සංකර භාවයක්.
ඒක නිසා භික්ෂුන් වහන්සේ අයින් කිරීම නෙමෙයි විකල්පය. එක්ක භික්ෂුව ගේන්න ඕනේ අත්පසට, එක්ක භික්ෂුව මහා සීමාවෙන් බැහැරම දාන්න ඕනේ. එහෙම කරොත් අන්න මේ පුළුවන්. නේද? ප්‍රශ්නයක් නැහැ. එතනදී කියවුණානේ මහා සීමාවේ පටවිතලං කියලා වචනයක් නේද? අර විදිහට යන එකක් මේ මහා සීමාවේ භූමියේ බහිනවා. අන්න ඒක මුල් කරගෙන ටීකාචාර්යන් වහන්සේ ඉස්සරහට අටුවා වැසරුණුත් ඔය මත ගේන්න පුළුවන්. මෙතන පුංචි විග්‍රහයක් කරනවා. එත්ත ආසන්නතරම්පි ගාම සීමං අග්ගහෙත්වා බද්ධ සීමායේව ගහිතත්තා. දැන් මෙතනදී ඛණ්ඩ සීමාවක් තියෙන්නේ. අට කතාවේ කොහොමද කියේ මෙතන හටගත්තු නුග ගහේ අත්ත ගිහිල්ලා බහිනවා කියේ ග්‍රාම සීමාවේද නැත්නම් මහා සීමාවේද? මහා සීමාවේ. නේද? පැහැදිලිවම මහා සීමාවේ. නැතුව ග්‍රාම සීමාවේ නෙවෙයි. හිතන්න දැන් මේ ඛණ්ඩ සීමාවේ පොඩ්ඩක් මෙතන මෙහා පැත්තේ තියෙනවා ග්‍රාම සීමාව. ඒ කියන්නේ මේ මහා සීමාවත් ඉක්මවලා ගිහිල්ලා අත්ත වැඩිලා ග්‍රාම සීමාවේ බහින්නේ. අන්න ඒ වගේ අවස්ථාවක් මුල් කරගෙන ගාම සීමං අග්ගහෙත්වා ගාම සීමාව නොගෙන බද්ධ සීමායේව ගහිතත්තා. මෙතනදී බද්ධ සීමා සංඛ්‍යාත මේ මහා සීමාව ගත්තු නිසා ගාම සීමා බද්ධ සීමානං ග්‍රාම සීමා සහ බද්ධ සීමාවන්ගේ අඤ්ඤමඤ්ඤ රුක්ඛාදි සම්බන්ධේපි සම්භේද දෝෂෝ නත්ති. හරිද? ගාම සීමා බද්ධ සීමා මේකෙන් එහා පැත්තේ තියෙන ග්‍රාම සීමාවට ගිහිල්ලා නුග ගහේ මුල බහින්නේ. ඒක නිසා කියනවා ගාම සීමා බද්ධ සීමා නම් අඤ්ඤමඤ්ඤං ඔවුනොවුන්ට රුක්ඛාදි සම්බන්ධේ අපි මේකේ තියෙන ගහක් එක්කලා වෙලිලා ගියාට සම්භේද දෝෂෝ නැත්ති. එතනදී සම්භේද දෝෂයක් එම ඇත්තේ නැහැ කියලා කියනවා. යදිහි තාසම්පි සම්බන්ධ දෝෂෝ භවෙය්‍ය යම් මේකින් එහෙම වුණොත් ඒ මාත්‍රේනුත් ඒ දෝෂය හට ගන්නවා නම් එහෙම කතං ගාම සීමාය බද්ධ සීමා සම්මන්නිතබ්බාසිය. කොහොමද අඩුමතර මේ ග්‍රාමසෙද අනිවාර්යෙන් මේ ලෝකේ පෘථිවි තලයේ කොතන ගත්තත් ඒක ග්‍රාම සීමාවකට අයිති නැද්ද? කොහේ හරි අයිතිනේ නේද? කියන්නේ යම් ප්‍රදේශයකට ඒ ප්‍රදේශය අයිති වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක නිසා මේ බද්ධ සීමාවක් බැඳෙන්නේ මොකක් තුලමද? යම්කිසි ග්‍රාම සීමාවක් තුලමයි. ඒක නිසා කියනවා මේ ග්‍රාම සීමාව නිස්සය මේ ඛණ්ඩ සීමාව නිශ්චිතය. අනිවාර්යෙන් නිශ්චය සහ නිශ්චිතය වෙන් වෙලාද තියෙන්නේ. දෙන්න ඕනොන් අසුරු කරගෙනමයි ඉන්නේ. එනිසා කියනවා නිස්සය නිශ්චිත භාවේන පවත්තිතෝ ඉති ගහේතබ්බා. හේතුව තමයි එහෙමද දෝෂයක් වෙන්නේ නැත්තේ මොවුන් දෙදෙනා කොහොමත් ප්‍රകൃතියෙම ඉන්නේ නිශ්චය නිශ්චිත භාවයෙන්මයි. මේ ඛණ්ඩ සීමාවට අල්ලලා දැන් මහා සීමාව සම්මත කළේ නැහැ කියලා හිතන්න. එහෙනම් ඒත් එක්කලම ඉන්න ඊළඟ භූමිය මොකක්ද? ග්‍රාම සීමාවමයි. මේ ඛණ්ඩ සීමාව සම්මත කරන්නේ ග්‍රාම සීමාව තුලදීමයි. ඒක නිසා සම්මත කරන අවස්ථාවේදීත් ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන් කියනවා. ඉතින් ඒ නිසා මේ ඔවුනොවුන් සංකරණ දෝෂ මේ එකිනෙක ගැටීම නිසා සම්භේද දෝෂ අපි ගන්නෙ ග්‍රාම සීමා සහ බද්ධ සීමා අතර නෙමෙයි බද්ධ සීමා බද්ධ සීමා අතර තමයි මේ සලකන්නේ. බද්ධ සීමා අතර. ඒකත් මෙතනින් මතක තියාගන්න. ඒක ටීකාව මෙතනදී පැහැදිලිවම තවත් කරුණුත් යට විග්‍රහ කරනවා. මේක කතා කරනවා. එහෙනම් එතනදී කතා කළ අටුවාවේදී මහා සීමාව පිරිසුදු කොට හෝ තේවා සාකහා පාරෝහා චින්දිත්වා අර කියන අතු ටික කපලා දාලා බහිට්ඨකා කාතබ්බා. ඒ සීමාව බැහැර කරන්න ඕන. අනාහච්චටිත සාකහසු ඔන්න තවත් අවස්ථාවක්. ආහච්ච නෙමෙයි කලින් කිව්වේ ආහච්ච. ආහච්චයි කියන්නේ ගැටලා පොළවේ ස්පර්ශ වෙලා තියෙන්නේ. දැන් කියනවා අනාහච්චටිත සාකහසු ආරෝලහ භික්ඛු. ඔන්න හාමුදුරනා මොකක් කර වැඩකට මොකද කරලා තියෙන්නේ? ගහ කර නැගලා ඉන්නවා. හරිද?
අපි කියමු මේ පොළොව මට්ටමින්ම නිකන් ආසන්න යන ගහක් තියෙනවා. අර නිකන් උන්චිල්ලාවක් වගේ එකක්. ඒකට මුන්නාන්සේ නැගලා ඉතින් ඉන්නවා. කියනවා ඒ විදිහට අනාහච්චටිත සාකහසු මේ භූමියේ ගටලන් නැතිනම් ඒ අත්ත ඒ එබඳු අතු මත ආරුල්හ භික්ඛු නැගුණා වූ භික්ෂුව හත්ථපාසං ආනේ තබ්බෝ අත්පසට ගෙන්විය යුතුයි කියලා. එහෙනම් මේ විදිහට මේ ගහ තියෙන්නේ කොහෙද? ගහ තියෙන්නේ සීමාව තුල. සීමාව තුල තිබුණු ගහක මේක ආකාශගත ශාඛාවක්මයි. ඒකේ තමයි මේ භික්ෂුන් වහන්සේ ඉතින් උඩට නැගලා ඉන්නේ. හත්පාසං ආනේතබ්බෝ උන්වහන්සේව අත්පසට ගෙන්න කියලා කියනවා. ඒවං මහා සීමාය ජාත රුක්ඛස්ස ශාඛාවා පාරෝහෝවා මුත්තනයනේව සීමාමාලකේ පතිට්ඨාති මුත්තනයන ඒව සීමං සෝදෙත්වා වා කම්මං කාතබ්බං තේවා ශාඛා පාරෝහා කින්දිත්වා බහිට්ඨකා කාතබ්බං. එහෙනම් දැන් මේ කතා කරපු සිද්ධිය අපි කතා කළේ මේ බද්ධ සීමාව ඛණ්ඩ සීමාවේ හැදුණු ගහක අත්තක් මහා සීමාවට ගිහිලා සංකර කිරීමනේ. ඔය විදිහමයි ඒවන් මෙසේ මහා සීමාය ජාත රුක්ඛස්ස මහා සීමාවෙහි ගහක් නුග ගහක් ඇදිලා තියෙනවා. ඒ නුග ගහ මොකද කරන්නේ? ඒකේ හටගත්තු සාකහවා අතු හෝ වේවා පාරෝ හෝවා අර කියපු කරුමුල් හෝ වේවා කියන ලද ආකාරයටම සීමා මාලකයේ පතිත්‍ත්‍ති දැන් මේ ඛණ්ඩ සීමාවට ඇවිල්ලා බැසගෙන තියෙනවනම් වුත්තනයන ඒව කියපු ලද ආකාරයටම සීමං සෝදෙත්වා මේ සීමා සෝදනය සිද්ධ කරලා කම්මං කාතබ්බං මේ විනය කර්මය සිද්ධ කටයුතුයි කියලා කියනවා. නේද? වෙනසක් මේකෙන් අරකට ගියත් අරකෙන් මේකට ගියත් එහෙනම් ඒ පිරිසිදු කිරීම කරන්න ඕන. තේවා සාකා පාරෝහා චින්දිත්වා බහිට්ඨකා කාතබ්බං. ඒ කියන අතු ටික මුල් ටික කපලා අයින් කරලා දාලා බහිට්ඨකා. එතකොට ඒක මේකත් එක්ක සම්බන්ධයක් නැහැ. ගැටලා නැහැ. බහැරම පිහිටපු එකක්. ඒ විදිහට කරන්න කියලා කියනවා. දැන් ඒ අනාහච්චටිත සාකහසු සාකා ආදීසු ආරෝහලා භික්ඛු කියන එකෙන් අපිට තවත් පුංචි අර්ථයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඛණ්ඩ සීමාවෙන් ගහක් යනවා. ඒ ගහේ අත්ත ගොඩාක් දුර යනවා. ඒක එහා පැත්තේ මහා සීමාවට ගිහිල්ලා පිහිටනවා. හැබැයි මහා සීමාව පිහිටනවා කියන්නේ මහා සීමාවේ බිම වැදිලා නැහැ. ගස් එක්කලා වෙලිලත් නැහැ. හැබැයි මහා සීමාවේ ඉන්න භික්ෂුවක් මොකද කරන්නේ? මහා සීමාවේ ඉන්න භික්ෂුවක් මේ කුඩට නගිනවා. මේ ගහේ අතුරෙන් නගිනවා. අහිනම් දැන් මුන්නහන්සේ ඇත්තයි මේ කියපු බද්ධ සීමාවේ සීමාව තුල නෙමෙයි ඉන්නේ. හැබැයි ඒක සීමට්ටක ගහේ අත්තේ සමහරට මීටර් 20ක් එහායින් ඉන්න පුළුවන්. හැබැයි ඉන්නේ කොහෙද? සීමට්ටකයක් තුල. එහෙනම් උන්වහන්සේව ඇදගෙන එන්න ඕන අත්පසට. එක්ක මේ අත්යෙන් බිමට බස්සවන්න ඕන. අන්න ඒ විදිහටත් එතන ගන්න පුළුවන්. සතේ සීමා මාලකයේ කම්මේ කරීයමානේ යම් හේකින් මේ සීමා මාලකයේ තුල. මෙතනදී එහෙනම් සීමා මාලකය කියන්නේ මොකක්ද අදහස් කරන්නේ මේ බඳපු ඛණ්ඩ සීමාව. මේ ඛණ්ඩ සීමාවේ දැන් ඔන්න විනය කර්මයක් කරනවා. අන්න ඒ විදිහට විනය කර්මයක් කරන අතරදී කෝචි භික්ඛු ඔතනින් ඒක භික්ෂුන් වහන්සේ නමක් මොකද කරන්නේ? සීමා මාලකස්ස අන්තෝ පවිසිට්වා සීමා මාලකය ඇතුළට වැඩම කරලා වේහාසට්ඨිත සාකහය නිසීදති. වේහාසට්ඨිත සාකහය. වේහාස කියන්නේ මොකේද? අහස. හරිද? අහස. මුන්නාන්සේ ඒ කියන්නේ මේකනම් සීමාව මේක උඩින් අත්තක් ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ අත්ත මේ සීමාවේ බැඳිලා ගෑවිලා නැහැ. මේ භික්ෂුව මොකද කරන්නේ? භික්ෂුන් වහන්සේ මේකට ගිහිල්ලා ඔන්න වාඩි වෙනවා. වාඩි. නිසීදති. පාදාවා අස්ස භූමිගතා හොಂತಿ. අත්ත බිම ගෑවිලා නැහැ. හැබැයි උන්වහන්සේගේ පාද බිම ගෑවිලා තියෙනවා. පාද බිම ගෑවිලා තියෙනවා. නිවාසන පාරුපණංවා භූමින් කුසති. එහෙම නැත්නම් හැඳ පැලඳගෙන ඉන්න චීවර හෝ අඳන හෝ බිම ගෑවෙනවා.
කම්මං කාතුං න වට්ටති. විනය කර්මය සිද්ධ වෙන්නේ නැහැ කියනවා. විනය කර්මය කරන්නට වටින්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? පාදේපන නිවාසන පාරුපනංච උක්හිපාපෙත්වා කාතුං වට්ටති. එක විකල්පයක්. උන්වහන්සේට කකුල් දෙක බිම තියන්න එපා කියලා කකුල් දෙක උස්සලා අත් උඩින්ම තියලා බිමට බහින්න එපා කියලා විනය කර්මය කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ ඇයි හේතුව? ඔව්. ඒ කියන්නේ මේ අත්ත ඇවිල්ලා තියෙන කොහෙන්ද? එහා පැත්තේ ගහකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. යම් මේකින් ඔය අත්ත මේ ඛණ්ඩ සීමාවේ මත්තක් වුණොත් එතකොට ඌව කරන්න බෑ. එතන එහෙනම් අනිවාර්යයෙන් උන්වහන්සේ අත්පසට ගේන්නම ඕන. දැන් මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ මේ භික්ෂුව කොහෙද ඉන්නේ? එහා පැත්තේ සීමාව. එහා පැත්තේ සීමාව. ඒක නිසා කියනවා එක්කෝ මුන්වහන්සේගේ ඇඳගෙන ඉන්නේ අර චීවර ආදිය බිම නොගෑවෙන විදිහට ඔසවන්න. එහෙම නැත්නම් කකුල් දෙක හරි බිමින් ඔසවන්න කියලා. මේ අදහස් දෙක කියන්නේ. උක්කිපාපෙත්වා කාතුම් වට්ටති. ඒ විදිහට ඔසවලා මේ විනය කර්මය කරන්නට වටිනවා කියලා කියනවා. ඔතනදී ටීකාවි කියනවා උක්කිපාපෙත්වා කියන එකෙන් ඉමිනා කාය පටිබද්ධේන පිසීමං කුසන්තෝ සීමට්ඨෝව හෝති इति දස්සේති. කාය විතරක් නෙමෙයි කාය පටිබද්ධයකින් නේද? කකුල් දෙක විතරක් නෙමෙයි නිවාසන පාරුපන ඒව මොනවද? කාය පටිබද්ධ මෙබඳු දෙයකින් ස්පර්ශ වුණත් ඒකත් සීමට්ඨ සංඛ්‍යාවටම යනවා. ඒකත් සීමට්ඨමයි. ඉදංච ලක්කණං පුරිම ණයේපි මෙදිතම්බං. ඔය කියපු ලක්ෂණය කලින් කියපු ණය තුලත් දැනගන්ට කියලා කියනවා. ඒ කලින් කියපු ණය කියලා කියන්නේ මොකක්ද? උඩින් අපි කතා කළානේ මේ ඛණ්ඩ සීමතෝ මහා සීමං පවිට්ඨ සාකහ නේද? මේ කතා කළේ මහා සීමාවේ ඛණ්ඩ සීමාවට ආපු. ඛණ්ඩ සීමාවෙන් මහා සීමාවට ගිය එකක් සම්බන්ධව. ඒක තමයි අර විදිහට අපි කතා කළේ මේ ඉතින් ඒ අත්තක නැගලා ඉන්නවනම් අනිවාර්යෙන් උන්වහන්සේ කොත්තෙන් බිමට බස්සන්න ඕන. මේ ඒ අත්ත මහා සීමාව පැත්තට නැගිලා තියෙන බිමට බස් බහපු ගම උන්වහන්සේ දැන් ඉන්නේ කොහෙද? මහා සීමාව. එහෙනම් ආය අත්පසට ගේන්න ඕනද? නැහැ. ඊළඟට උන්වහන්සේ බිමට බහපුවාම ඛණ්ඩ සීමාවේදී නම් අනිවාර්යෙන් අත්පසට වඩම්මන්න ඕන. අන්න ඒ කාර්ය දෙක. නේද? පුරිමනයි. අයංපන විශේෂෝ මෙන්න මේකයි ඔතනදී තියෙන අතිරේක විශේෂය తත්‍ර උක්ඛිපාපෙත්වා කාතුං න වට්ටති හත්තපාසං ඒව ආනේතබ්බෝ. එතනදී අර විදිහට මේ අදන චීවරය ඔසවලා හෝ චීවරය ඔසවලා හෝ පාද දෙක උඩට ගාරගෙන හෝ කරන්න පුළුවන්ද? බෑනේ. හත්තපාසං ඒව ආනේතබ්බෝ. අත්පසටම ගේන්න ඕන. ඇයි හේතුව මේ ගහ ඇදලා තියෙන්නේ ඛණ්ඩ සීමාව තුල. ඛණ්ඩ සීමාව තුල. එහෙනම් උන්වහන්සේ ඉන්නේ සීමට්ඨක ගහක් උඩ. ඒ නිසා උන්වහන්සේ සීමාවේ භික්ෂුවකට අයිති වෙනවා. සීමා විනය කර්මයේ කෝප වෙනවා අත්පස නැතිනම්. අන්න ඒ වගේ අවස්ථාවක්. සචේ අන්තෝ සීමත්තෝ පබ්බතෝ අබ්බුග්ගච්ඡති. යම් හේකින් මේ ඇතුළේ සීමාවෙන් පර්වතයක් ඉහළට පැන නගිනවා. තත්‍රට්ටෝ භික්ඛු ඒ පර්වතයේ මත මේ ඉන්න භික්ෂුව හත්තපාසං ආනේතබ්බෝ. ඒ කියන්නේ අපි කියමු ටිකක් ඛණ්ඩ සීමාව ලොකුයි. ඕකට පුංචි පර්වතයක් වගේ තියෙනවා ගල් පර්වතයක් වගේ. ඕක උඩට නැගලා භික්ෂුවක් ඉන්නවා. ඉතින් විනය කර්මය කරනවා. ඇයි මේ භික්ෂුව අත්පස නැහැනේ. කරන්න පුළුවන්ද? තාත්‍රාට්ටෝ භික්ඛු ඒ පර්වතයේ මට ඉන්න භික්ෂුව හත්තපාසං ආනේතබ්බෝ. අරගෙන එන්න කියනවා අත්පසට. මොකද උන්වහන්සේ ඉන්නේ කොහෙද? සීමට්ඨක නේද? සීමට්ඨක පර්වතයක් උඩයි ඉන්නේ. ඉද්ධියා අන්තෝපබ්බතං පවිට්ඨේපි ඒසේව නයෝ. නේද? ඔය විදිහට අන්තෝපබ්බතේ ඒ පර්වතය ඇතුලේ යම් විවරයක් තියෙනවා නම් එතනට 이르දිහෙන් වැඩම කරනවා භික්ෂුවක් උන්වහන්සේ සම්බන්ධවත්. එහෙනම් අත්පසට අනිවාර්යෙන් වැඩම කළ යුතුමයි. ඇයි හේතුව මේ පර්වතය කියලා කියන්නේ සීමට්ඨක දෙයක්. සීමාවට අයිති. බජ්ජමානා ඒවහි සීමා පමාන රහිතං පදේශං න ඕතරති. මේ ඒ කියන්නේ යම් මොහතක සීමාවක් බඳිනවද මේක හරි වැදගත් කාරණයක්. සීමාවක් ඕතරණය වෙන්න නම් මොකද්ද අපි කාරණේ විදිහට කිව්වේ? භික්ෂුන් වහන්සේලා 21 නමකට පහෝනා වෙන්න ඕනේ නේද? දැන් මේ පර්වතේ මෙහෙම තිබ්බොත් බහිනවා. හැබැයි මේ පර්වතය
ඔහම වුණොත් එහෙම බහින්නේ නැහැ. උඩ සීමාව පිහිටනවා යට නැහැ. මෙතනදි කියනවා බද්ධමානා ඒව හි සීමා. ඒ විදිහට මේ බඳිනු ලබන්නා වූ සීමාව බද්ධමානා මොන කාලික පිටකයන්ද? වර්තමානයි. එහෙනම් මේ මොහොතේ යම් සීමාවක් බඳිනවද? සම්මත කරපු එකක් එම නෙමෙයි. මේ මොහොත සීමාව බඳිනවා. අන්න ඒ අවස්ථාවේදී පමාන රහිතං පදේසං න ඕතරති යට ප්‍රමාණවත් නැතිනම් සීමාව බහින්නේ නැහැ. හැබැයි බද්ධ සීමාය බද්ධ මොන කිතකයන්ද? අතීත කිතකයක්. මේ වෙද්දී බඳිනු ලැබුවා වූ සීමාවක් තුල ජාතං යංකින්චි යම්ම වූ දෙයක් ඔගේ හට අරගෙන තියෙනවා නම් යත්ත කත්තති ඒක සම්බන්ධයෙන් ගතං සීමා සංඛ්‍යං ඒව ගච්ඡති. ඒක දැන් හිතන්න මේකට ගහක් තියෙනවා. ඕක එක භික්ෂුවකටයි නැගලා ඉන්න පුළුවන්. ඉතින් 21 නමකට බෑනේ. එහෙනම් සීමාව එතන පිහිටනවද? අන්න මේ වෙද්දි මෙතන සීමාව සම්මත කරලා අවසానයි. එහෙනම් එතනින් එහාට ආයේ 21 නම අපි බෙලිල්ලක් එහෙම නැහැ. එක්කෙනෙක්ට ඉන්න පුළුවන් වුණත් ඒකයි කිව්වේ මේ කුඩ පුටුවක් තියා උස පුටුවක් තියාගෙන එක භික්ෂුවකට විතරයි ඉන්න පුළුවන්. අත්පසට කිසිම සම්බන්ධයක් වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ සීමට්ටක පුටුවක් උඩ නම් ඉන්නේ සීමාව. නේද? ඒක නිසා උන්වහන්සේ බීමට බස්සවල අත්පසට ගේන්න ඕනේ. ඒකයි ඔය අට කතාවේ අන්තිමට කියන්නේ බද්ධ සීමායේ ජාතං. මේ සීමාව බැඳලා නම් තියෙන්නේ අන්න ඒ බඳු බද්ධ සීමාවක් තුළ තියෙන යම්ම වූ දෙයක් යත්ත කත්තටි ඒක සම්බන්ධයෙන් ගතං. යම්ම වූ තනක් හා සමග ඒක අර එකට එක මිශ්‍ර වීමකට යනවා නම් ගැටීමකට යනවා නම් සීමා සංඛ්‍යං ඒව ගච්ඡති. ඒකත් එතනත් ඒ සීමා සංඛ්‍යාවටම පත් වෙනවා කියලා කියනවා. ඉතින් ඕක තමයි බද්ධ සීමා සම්බන්ධව අට කතාවේ විග්‍රහය. මේ කියපු කාරණා ටිකට අදාළව ටීකාවේ තවත් අතිරේක විග්‍රහයක් එනවා. දැන් මේ කතා කරපු කොටසත් එක්ක සම්බන්ධ කරගෙන ඒකත් ගොඩාක් වැදගත්.